මේගා නවතින්න දුවේ කොහෙද යන්නේ? මේගා මගේ දරුවෝ ඔහම නවතින්න. අපි ආයෙත් කවදාවත් ඔයාට බනින්නේ නෑ නවතින්න. අවුරුදු 5ක් වුණ මේගා පාර දිගේ දුවන්න ගත්තා. ඇයිට පස්සෙන් එකේ අම්මා රේකා සහ තාත්තා රමන් දුවගෙන ගියා. පාර දිගේ දුවගෙන යද්දී මේකට හම්බ වෙනවා දේවාලයක්. ඇයි ඒක ඇතුළට යනවා. නවතින්න පුතේ. ඔය දේවාලය ඇතුළට යන්න එපා. ඔහොම නවතින්න මේගා. ඒත් මේක කවුරුත් කියන දේ අහන්නේ නැතිව දේවාලය ඇතුළටම ගියා. ඒකත් රමනුත් ඇයි පස්සෙම ගියා. ඒත් දේවාලය ඇතුලේ මේක පේන්නේ හිටියේ නෑ. දේවාලේ පුරාම තිබ්බේ පාළුවක් විතරයි. මේක කොහෙද අතුරුදහන් වුනේ? මේගා එළියට එන්න. මේගා අපි කියන දේ අහලා එළියට එන්න. කවද වෙනකන් හැංගිලා ඉන්නද? මුළු රෑම කෙවිලා ගිහින් උදෑසන උදා වුණා. ඒත් මේක ගැන කිසිම ආරංචියක් ලැබුණේ නෑ. ගමේ මිනිස්සු කිව්වේ මේ දේවාලේ මේකව ගිලගත්තා කියලා. මොකද ඒ දේවාලය ඇතුළට යන්න දොරක්වත් එළියට එන්න දොරක්වත් තිබ්බේ නෑ. ගමේ අය කියන්නේ ඇත්ත. මාත් අහලා තියෙනවා මේ දේවාලය ගැන. අපි මේගා ආයෙත් එන්නේ නෑ. අපි යමු. මේගා වතාරලා දාලා අපි යන්නේ කොහොමද? මට ඔයාගේ කතාව තේරෙනවා. ඒත් දැන් බලාගෙන ඉඳලා තේරුමක් නෑ. රේකත් රමනුත් ආයෙත් ගෙදර යනවා. මේ සිදුවීම සිද්ධ වෙලා අවුරුදු 20ක් ගත වුණා. දැන් රේකත් රමනුත් තමන්ගේ පොඩි දුවන අමා එක්ක හොඳ ජීවිතයක් ගත කරමින් හිටියා. ඒත් මේක නැති අඩුව ඔහුන්ට හොඳටම දැනුණා. ඔහුන්ගේ නිවස විශාල නිසා එයින් භාගයක් ඔවුන් අනාථ ළමයින්ට දුන්නා. ඒ නිසා රේකටත් රමන්ටත් මිනිස්සු ගොඩාක් ප්‍රශංසා කළා. රමන් ඔයා නම් ගොඩාක් ලොකු දෙයක් කරේ. ඔයා අනාථ නිවාසයක් හදලා කරේ ඇත්තටම හොඳ දෙයක්. මගේ ලොකු දුව නැති වුණාට පස්සේ මගේ හිතට දැනුනේ ලොකු වේදනාවක්. එයා වෙනුවෙන් මට කරන්න බැරි වුණ දේවල් මම මේ ළමයි වෙනුවෙන් කරනවා. ඒක නම් හරිම හොඳ දෙයක්. එක දවසක් රේකත් රමනුත් ගමනක් යන්න පිටත් වුණා. එක පාරටම රමන් නතර වුණා. මොකද උනේ? ඇයි නතර උනේ? අර බලන්න. මේක නැති වුණ දේවාලය. ඔව්. ඒත් ඔයාට ඇයි තාම මේක අමතක කරන්න බැරි? මන් දන්නව රේකා. ඒත් මට හිතෙනවා අපි නොදන්න මොකක් හරි රහසක් මේ දේවාලේ හැංගිලා තියෙනවා කියලා. යමු. අපි තව එක පාරක් මේ දේවාලය ඇතුළට ගිහින් බලමු. සමහර විට අපිට මේ පාරවත් මොන හරි දෙයක් ලැබෙයි. රාමන්, ඔයා මේ ගැන ඕනට වඩා හිතනවා. අපි මේක පස්සේ දුවන එක නතර කරන්න ඕන. මේක නැති වෙලා අවුරුදු 20ක් ගෙවිලා ගියා. අපි මේ දේවල් අමතක කරලා ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕන. ඔයා කියන දේ හරි. ඒත් එදා අපිට දකින්න නොලැබුණු දෙයක් අද මුණ ගැහුණොත් මොකද කියන්නේ රේකා? යමුද මාත් එක්ක ඇතුළට? මං කියන දේ අහලා අපි යමු. එකම එක පාරක් රේකා අපි ගිහින් බලමු. රාමන්, දැන් හොඳටම ඇති. අපි යමු මෙතනින්. නැත්තම් මං තනියම යනවා. රමන්ට රේකාගේ කීම අහක දාන්න බැරි වුණා. රමන් රේකා එක්ක දේවාලයට නොයා යන්නව ගමන යන්න පිටත් වුණා. ටික දවසකට පස්සේ අම්මාගේ හොඳම යාළුවා රවීනා අම්මාගේ ගෙදරට ආවා. ඒ දෙන්න සතුටින් hina වෙවි කතා කරමින් හිටියා. අම්මා, ඔයාගේ ගෙදර නම් හරිම ලොකුයි. ඔයාගේ තාත්තා අනාථ නිවාසයක් හදලා හරිම හොඳ දෙයක් තමයි කරලා තියෙන්නේ. ඔව්, මගේ තාත්තට තියෙන්නේ හරිම හොඳ හදවතක්. දෙන්න කතා කරමින් සතුටු වුණා. ඒ වෙලාවේ රමනුත් රේකත් කාමරයට ආවා. තාත්තේ, අම්මේ, මේ ඉන්නේ මගේ හොඳම යාළුවා රවීනා. අනේ දුවේ, අපේ දුව ඔයා ගැන හැමදාම ගෙදර ඇවිත් කියනවා. රවීනා රේකා දිහත් රමන් දිහත් හොඳට බලාගෙන හිටියා. හදිසියෙම රවීනාගේ මූණ වෙනස් වුණා. ඇයි බයෙන් එතනින් දුවන්න පටන් ගත්තා. රවීනා, කොහෙද යන්නේ? රමනුත් රේකත් පුදුම වෙලා මූණින් මූණ බලාගත්තා. අම්මා,
රවීන නතර කරන්න ඇය පස්සේ දුවගෙන ගියා. රවීන නතර නොවීම දුවගෙන ගියා. රවීන නවතින්න. ඇයි දුවන්නේ? නවතින්න රවීනා. අම්මා කොහොම හරි එක තැනකදී රවීනව නතර කරගත්තා. රවීන මොකද උනේ? ඇයි ඔයා එකපාරටම දිව්වේ? රවීනගේ මූණ බයෙන් ගැහෙන්න ගත්තා. ඇය මොකුත් නොකිය ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා. අම්මා මට පොරොන්දු වෙන්න මම මේ කියන දේවල් කාටවත් කියන්නේ නෑ කියලා. මොකද උනේ රවීනා? මම පොරොන්දු වෙන්නම්. මට කියන්නකෝ. අම්මා මගේ නම රවීන නෙවෙයි. මගේ ඇත්ත නම මේකා. මමයේ මේකා. අවුරුදු 20කට කලින් දේවාලෙද නැති වුණා. අම්මා පුදුම වුණා. ඒකේ ඇස්වල සතුටට කඳුළු පිරුණා. මොනවා? ඔයා මේකද? ඔයා බේරුනේ කොහමද? ඇයි ඔයා ගෙදරින් පැනලා ගියේ? මට මේ ගෙදර අමතක වුණා. ඒකයි මම මෙහෙට ආවේ. මගේ වරදක් උනේ. මට සමා වෙන්න. ඒක කියලා මේක එතනින් දිව්වා. අම්මා ඇයව නතර කරගන්න කී නෑ. අම්මාගේ ඇස්වල කඳුළු පිරුණා. ඇයගේ හිතේ කනගාටුවක් වගේම ප්‍රශ්න 1000ක් මතුවුණා. අම්මා ගෙදරෙද්දී රේකත් රමනුත් මග බලාගෙන හිටියා. අමා රවීනයි හදිසියෙන් දිව්වේ. මොකද උනේ? දුවේ අපිට කියන්න මොකද්ද උනේ? අම්මා කල්පනා කරලා මුකුත් නොකිය ඉන්න තීරණය කළා. ඇයට ඕන වුණා මේකට උණු පොරොන්දුව රකින්න. අම්මේ තාත්තේ මන් දන්නේ නෑ. රවීන දුවගෙන ගියා. අමා බොරු කියන්න එපා. අපිට ඇත්ත කියන්න. පුතේ අපි ඔයාට මොකුත් කියන්නේ නෑ. අපිට කියන්න. මම රවීනට පොරොන්දු වුණා. මට බෑ මොකුත් කියන්න. රමන්ට හොඳටම තරහ ගියා. දැන් හොඳටම ඇති අමා. අපිට ඇත්ත කියන්න. තාත්තේ රවීන ඇත්තටම රවීන නෙවෙයි. ඒ මේකා පොඩි කාලේ දේවාලෙදි නැති වුණ මේකා. ඒක ඇහිලා රේකගෙත් රමන්ගෙත් සිහිය නැති වුණා. ඔහුන්ගේ කන් වලට ඇහුණදී ඔහුන්ට විශ්වාස කරන්න බැරි වුණා. මොනවා? මේකා අපි මේක ජීවත් වෙනවද? අමා අපිට එයාගේ ගෙදර පෙන්වන්න. අපිට එයාව හොයාගන්න ඕන. අම්මා අම්මටයි තාත්තටයි මේකගේ ගෙදර ලිපිනිය දුන්නා. රේකත් රමනුත් ඉක්මනින්ම මේක හොයන්න පිටත් වුණා. අමත් ඔහුන් පස්සෙන්ම ගියා. නමුත් ඔහුන් එහෙට යද්දි ගෙදර දොර වහලා දාලා තිබ්බා. රමන් ගමේ මිනිසුන්ගෙන් අහලා බැලුවා. එයාලා දැන් ටිකකට කලින් මෙහෙන් පිටත් වුණා. ඒක අහලා රමනුත් රේකත් ඉක්මනින්ම එතනින් පිටත් වෙලා මේක හොයාගෙන ගියා. ඔහුන් දැක්කා මේක පූජකතුමෙක් එක්ක බස් නැවතුමට වෙලා ඉන්නවා. මේකා කොහෙද යන්නේ? අනේ දෙවියනේ මෙයාලා මෙහෙටත් ඇවිත්නේ. මේක පූජකතුමත් එක්ක එතනින් පිටත් වෙලා දිව්වා. රමනුත් ඔහුන්ගේ පවුලේ අයත් මේක පස්සෙන් දිව්වා. දුවගෙන ඇවිත් අන්තිමේදී ඔහුන්නේ දේවාලෙටම ආවා. මේකයි පූජකතුමයි දේවාලය ඇතුළට ගිහින් එකපාරටම අතුරුදහන් වුණා. රමන් එකපාරටම හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. මේගා එළියට එන්න. මේ පාර මං ඔයාට යන්න දෙන්නේ නැහැ. ඇහෙනවද ඔයාට? එළියට එන්න. අම්මා පුදුමෙන් බලාගෙන හිටියා තාත්තා මේ කතා කරන විදිහ දිහා. ඔහු තමන්ගේ හතුරෙක්ට කතා කරනවා වගේ මේකට කතා කරේ. තාත්තේ ඔයා ඇයි ඔහොම කතා කරන්නේ? ඒ ඔයාගේ දුව නේද? ඔයා කටවහ ගන්නමා. ඔයා මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ එතෙන්ට මේක ආවා. ඇයිගේ මුහුණේ තිබ්බ බය නැති වෙලා තරහක් ඇවිත් තිබ්බා. පූජකතුමාය නතර කරන්න හැදුවත් ඇයි නතර වුණේ නෑ. නවතින්න මගේ දරුවෝ. නවතින්න. නෑ මං තවත් හැංගෙන්නේ නෑ. මේ දෙන්න මගේ අම්මයි තාත්තයි නෙවෙයි. මේ ඉන්නේ මගේ නෑන්දයි මාමයි. මම පොඩි කාලේ දුවල හැංගුනේ මෙයාලා බලෙන් මගේ දේපල ගන්න මාව මරන්න හැදුවා.
මගේ අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ මෙයාලට ඕන උනේ මාවත් මරලා මගේ තේපල ටික අයිති කරගන්න. මගේ අම්මයි තාත්තයි මරලා දැම්මෙත් මෙයාලා. මෙයාලා මගේ නමින් අනාථ නිවාසයක් දැම්මේ ලෝකයට පෙන්වන්න මෙයාලා හොඳ මිනිසු කියලා. රමන්ටත් රේකටත් ගොඩාක් තරහා ගියා. අම්මාටත් තමන්ගේ දෙමෝපියන් ගැන තරහක් ඇති වුණා. අම්මේ තාත්තේ මේ ඇත්තද? ඔයාලා මොනවද මේ කරේ? කට වහ ගන්නවා අම්මා. එදා ඔයා අතුරුදහන් උනේ කොහමද? මොකද්ද උනේ එදා ඔයාට? එදා මම මෙහෙට ආවට පස්සේ මට පූජකතුමා මුණ ගැහුණා. ඔහු මාව මේ දේවාලේ නොපෙනෙන දොරකින් ඇතුළට අරන් ගියා. මිනිසු කියනවා වගේ වෙන කිසිම රහසක් මේ දේවාලේ නෑ. රමන්ට ගොඩාක් තරහා ගිහින් ඔහු පිහියක් අතට ගත්තා. අනේ මගේ දරුවා අතාරින්න. මගේ දරුවා අතාරින්න. පූජකතුමා මේක එක්ක දේවාලේ ළඟ තිබ්බ තේව පිළිමේ ළඟට යනවා. රමනුත් ඒ පස්සෙන්ම මේක මරන්න පිහියත් අරන් යනවා. ඔහුන් දේව ප්‍රතිමාව ළඟට යද්දිම මුළු පරිසරයම වෙනස් වෙලා සුලන් හමන්න පටන් ගත්තා. රමන් මේකට පිහියෙන් අනින්න යද්දිම දේවාලේ ප්‍රතිමාවේ තිබ්බ ත්‍රිශූලය ඇවිත් රමන්ගේ පපුව පසාරු කරගෙන ගියා. රේකත් අමත් එතනට එනවා. අනේ රමන් ඔයාට මොකද්ද මේ සිද්ධ වුනේ? දුවේ ඔයා හොඳින් නේද? මං හොඳින් පූජකතුමනි. මං කිව්වට මේ දේවාලේ රහසක් නෑ කියලා. මේ දේවාලේ දෙවෙනි වතාවටත් මගේ ජීවිතේ පෙරගත්තා. මේ දේවාලේ නම් දේව හාස්කම් තියෙන දේවාලයක්. ඒක ඇත්ත දුවේ. ඊට පස්සේ මේකත් පූජකතුමන් මේක පොඩි කාලේ හිටියේ ගෙදරටම ආයෙත් ගියා.